හරි ඉතින් අද වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්න හදන්නේ ඩයලොග් සිම් එකක් පාවිච්චි කරන ඔයාට ෆ්‍රී ඩේටා ගන්න පුළුවන් ක්‍රම 4ක් ගැන තමයි අද වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්න හදන්නේ. ඉතින් මේ ක්‍රම 4න් එකක් හරි අනිවාර්යයෙන්ම වැඩ කරන ඔයාට ඉතින් වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න අපි වීඩියෝ එකට ගිහිල්ලා බලමු මොනවද මේ ක්‍රම 4 කොහොමද අපේ ෆෝන් එකට ෆ්‍රී ඩේටා ලබා ගන්න කියලා. ඉතින් අපි බලමු පළවෙනි ක්‍රමය මොකක්ද කියලා. ඉතින් මේ වැඩේ කරන්න හරියම ලේසි. ඉස්සරම ඔයාලගේ ෆෝන් එකේ තියෙන මැසේජ් කරන ඇප් එකට යන්න. ඉතින් ඒකට ගිහිල්ලා ඔයාලා මේ 678 කියන නම්බරේට ඔයාලා මෙන්න මේ විදිහට ටයිප් කරලා යවන්න ඕනේ. ඉතින් මේක හරියට බලා ගන්න ඔයාලා අනිවාර්යයෙන්ම මේ විදිහට ටයිප් කරලා මේ 678 කියන නම්බරේට SMS එකක් යවන්න ඕන. ඉතින් මෙන්න මේ විදිහට ප්‍රෝමෝ හිස්තනක් ඕන් කියලා මැසේජ් එකක් ටයිප් කරගන්න. ඊට පස්සේ මේක ඔයාලා මෙන්න මේ විදිහට සෙන්ඩ් කරන්න. ඉතින් මම දැන් කියන්නම් මෙහෙම සෙන්ඩ් කරාට පස්සේ මොකද්ද වෙන්නේ කියලා. ඉතින් ඔයාලට බලා ගන්න ඕන මෙතන මැසේජ් එකක් ආවා අපිට. ඉතින් මට නම් මෙන්න මේ විදිහට මැසේජ් එකක් ආවේ. ඉතින් ඔයාලා මෙහෙම ප්‍රෝමෝ ඔන් කියලා මේ 678 කියන නම්බරයට සෙන්ඩ් කරගත්තට පස්සේ ඔයාලගේ ෆෝන් එකට ඔෆර්ස් එහෙම ෆ්‍රී ඩේටා මේ එන්ට තියෙනවා නම් ඔයාලට ඒ දේවල් දැම්මම ලබා ගන්න පුළුවන්. ඉතින් මේක ඔයාලා අනිවාර්යයෙන්ම try කරලා බලන්න. ඔයාලට ෆ්‍රී ඩේටා ලබා ගන්න පුළුවන් මේ ක්‍රමය හරහා. ඉතින් මේ වෙලාවේ මට ඔෆර් එකක් නැති හින්දා ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට මැසේජ් එකක් මගේ ෆෝන් එකට ආවා. ඉතින් ඔයාලට ඔෆර් එකක් තියෙනවා නම් මේක මේ සෙන්ඩ් කරාට පස්සේ ඔයාලගේ ෆෝන් එකට අනිවාර්යයෙන්ම එනවා. හරි අපි දැන් බලමු දෙවෙනි ක්‍රමය මොකක්ද කියලා. ඉතින් මේ වැඩේ කරන්නත් හරියම ලේසි. ඉස්සරම ඔයාලගේ ෆෝන් එකේ ඩයල් පෑඩ් එක ඕපන් කරගන්න. ඊටසේ මෙතන ටයිප් කරගන්න #0.6 කියලා මෙන්න මේ විදිහට ටයිප් කරගෙන මේක ඩයල් කරගන්න. හරි ඩයල් කරගත්තට පස්සේ මෙතන නම් වැටුනේ no offer available කියලා. ඉතින් මම මේ offer එක කලින් ලබා ගත්තා. ඒක හින්දා තමයි දැන් මෙතන නැත්තේ. ඉතින් මේ හරහා අපිට 1GB free data වගේම anytime call 250කුත් SMS 250කුත් අපිට ලබා ගන්න පුළුවන්. ඉතින් මේ හරහා 1GB free data ඔයාලගේ ෆෝන් එකට අරගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම try කරලා බලන්න. ඉතින් ඒකත් ඔයාලා try කරලා බලන්න. ඉතින් අපි දැන් බලමු තුන්වෙනි ක්‍රමය මොකක්ද කියලා. හරි මේ තුන්වෙනි ක්‍රමය බලන්නත් හරිම ලේසි. ඔයාලට ඉස්සරම කරන්න තියෙන ඔයාලගේ dial pad එක open කරගන්න. ඊට පස්සේ මෙතන type කරන්න #678 hash කියලා. හරි ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට මැසේජ් එකක් එනවා. ඉතින් මෙතෙන්දී අපි ඉස්සරහට යන්න ඕන මෙතන. ඒකට ඔයාලා 92 ටයිප් කරලා මෙතන send කියන එක දෙන්න. හරි ඊට පස්සේ මෙතන මේ උඩම තියෙන එකට තමයි අපි යන්න ඕන. ඒකට අංක 7 ටයිප් කරගන්න ඔයා. ඊට පස්සේ මේක send කරගන්න. හරි ඊට පස්සේ මෙතන උඩම තියෙනවා මේ උඩම තියෙන එකට තමයි අපි යන්න ඕන. 141 plan කියන එකට තමයි අපි යන්න ඕන. ඒකට අංක 1 ටයිප් කරගෙන ඔයා මෙතන send කියන එක දෙන්න. හරි ඊට පස්සේ මෙන්න මේ වගේ තැනකට අපි එනවා. ඉතින් මේක ඇක්ටිව් කරගන්න ඕන නම් අංක 1 ටයිප් කරලා අපි මේක send කරගන්න ඕන. ඉතින් මම දැන් මෙතන අංක 1 ටයිප් කරගෙන මේක send කියන එකට යන්න. හරි ඊට පස්සේ මේක confirm කරන්නද කියලා එනවා. ඉතින් ඔයාලට confirm කරගන්න ඕන හින්දා අංක 1 ටයිප් කරගන්න මෙතන. ඊට පස්සේ මේ send කියන එකට යන්න. හරි මෙන්න මේ විදිහට ඒක අපිට ඇක්ටිව් වුණා. ඉතින් මම දැන් කියන්නම් අපි මේ ඇක්ටිව් කරගත්ත එකෙන් මොකද්ද වෙන්නේ කියලා. ඉතින් මේ අපි ඇක්ටිව් කරගත්ත එකෙන් හිතන්නකෝ අපි කෝල් එකක් ඉන්නවා කියලා එක්කෙනෙක් එක්ක විනාඩියක් අපි කෝල් එකක් ඉන්නවා. ඉතින් අපි මේ විනාඩියක් කෝල් එකේ ඉන්නකොට අපේ ෆෝන් එකට ෆ්‍රී MB එකක් අපේ ෆෝන් එකට ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයා විනාඩි 2ක් කෝල් එකේ හිටියොත් ඔයාට MB 2ක් ඔයාලගේ ෆෝන් එකට ෆ්‍රී ලබා ගන්න පුළුවන්. ඉතින් අර කැපෙන සල්ලි වලට අපිට ෆ්‍රී ඩේටා අපේ ෆෝන් එකට ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයා පැය භාගයක් විතර කෝල් එකක හිටියොත් ඔයාට MB 60ක් විතර ඔයාගේ ෆෝන් එකට ෆ්‍රී ඩේටා ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයාට මේක ඔයා කෝල් එකක් ගන්න අවශ්‍ය නැහැ. ඔයාට එන කෝල් එකක් වුණත් මේ වැඩේට පාවිච්චි කරගන්න පුළුවන්. ඉතින් ඔයාලා අනිවාර්යයෙන් මේක try කරලා බලන්න. ඉතින් ඒක නම් කොහොමත් වැඩ කරනවා. ඔයාලා අනිවාර්යයෙන් ඒක ඇක්ටිව් කරගන්න. ඉතින් ඒ හරහත් අපිට ෆ්‍රී ඩේටා ලබා ගන්න පුළුවන්. හරි අපි දැන් බලමු හතරවෙනි ක්‍රමය මොකක්ද කියලා. ඉතින් මේ හතරවෙනි ක්‍රමය බලන්න නම් අපේ ෆෝන් එකේ ඩේටා ඔන් කරගෙන ඉන්න ඕන ඉස්සරවම. ඊට පස්සේ ඔයාලා මේක Play Store එකට යන්න. ඉතින් මෙතන Play Store එකට ගියාට පස්සේ ඔයාලා සර්ච් කරගන්න wow super app කියලා. wow super app dialog කියලා. ඊට පස්සේ මෙන්න විදිහට wow app එක ඔයාලට බලා ගන්න ඕන wow super app එක. ඉතින් මේක ඔයාලගේ ෆෝන් එකට ඉන්ස්ටෝල් කරගන්න මේ app එක. ඉතින් මම මේ වෙනකොට මගේ ෆෝන් එකට මේ app එක ඉන්ස්ටෝල් කරගෙන තියෙන්නේ. ඉතින් ඉන්ස්ටෝල් කරාට පස්සේ මම කියන්නේ ඊළඟට කරගන්න ඕන දේ. ඉතින් ඔයාලා ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ මේක ඕපන් කරගන්න. ඉතින් ඕපන් කරගත්තට පස්සේ ඔයාලගේ ෆෝන් නම්බර් එක ගහලා ඔයාට ඉස්සරහට යන්න පුළුවන්. ඊට පස්සේ ෆෝන් නම්බර් එකට පොඩි කෝඩ් එකක් එනවා. ඒකත් ටයිප් කරගන්න එතන. ඉතින් ඔයාලා මේකේ ඊට පස්සේ රෙජිස්ටර් වෙන්න පුළුවන්. ඉතින් ඒ ෆෝන් නම්බර් එක ගහලා වෙරිෆයි කරගත්තට පස්සේ
වලට 2GB data ඔයාලගේ ෆෝන් එකට ෆ්‍රී අරගන්න පුළුවන්. ඉතින් ඒ හරහත් ඔයාලට 2GB ෆ්‍රී data ඔයාලගේ ෆෝන් එකට ලේසියෙන්ම ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම මේ app එකෙන් ඔයාලට games play කරලා දවසකට GB 3-4 දිනා ගන්න පුළුවන්. ඉතින් ඔය ක්‍රම හතර තමයි මම අද වීඩියෝ එකෙන් අරන් ආවේ. ඉතින් මම ඉස්සරහටත් මේ වගේ වීඩියෝස් ගේන්නම්. ඉතින් අනිවාර්යයෙන්ම වීඩියෝ එකට ලයික් එකක් දාලා ඔයාලගේ අදහස් පල්ලෙන් කමෙන්ට් කරන්න. ඉතින් ඔයාලට මේ ෆ්‍රී data ගන්න පුළුවන් ක්‍රම වලින් මොකද්ද වැඩ කරේ නැත්තේ කියන දේවල් පල්ලෙන් කමෙන්ට් කරන්න අනිත් අයටත් දැනගන්න. එහෙනම් අපි අලුත්ම වීඩියෝ එකෙන් මේ වගේ හමු වෙමු. හැමෝටම සුබ දවසක්.